හොඳයි. විරාමයේ නිමා වෙලා සුපුරුදු ආකාරයෙන් සඳුදින ඔබේ ජීවිතයට පහන් එලියක් එක් කරන වැඩසටහන කළුවර එලි වැඩසටහන සමග ඒකාත්මික විසිටින ඔබට අද දවසේ අපි මතක් කළා පසක් කළා භාවනාව අපේ ජීවිතයට කොහොමද අනුගත කරගන්නේ කියලා. ඉතින් දැන් ඔබ මීළඟට බලා සිටින්නේ අපි දන්නවා මේ භාවනා කරනකොට කොහොමද මේ සඳහා ප්‍රවේශයක් වෙන්නේ කියලා ප්‍රවේශයක් ගන්න කියලා. මේ පිළිබඳව ඔබට හිතෙනවාදී මහා සංකීර්ණ වැඩක් මේක. ඒ නිසා අපේ හැමදෙරණ වහන්සේ කිව්වා වගේ සියලු වැඩ නිම වෙලා භාවනා කරන්න ඕනේ කියලා හිතනවා. නමුත් සියලු වැඩ නිම වෙලා වයස්ගත වෙනකොට භාවනා කරන්න බෑ. මොකද කායික රෝග ඇති වෙනවා. සමහරට ඒ තත්ත්වෙ උඩ මනස උනත් එකපාරට දියුණු කරගන්න බෑ. මනස දියුණු කරගන්න ඒ ක්‍රමක්‍රමයෙන් වඩන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ සිත එකගැන් කරගන්න සිත ප්‍රබෝෂ්‍ය කරගන්න එක ක්ෂණයකින් කරන්න බෑ. මෙන්න මේ නිසා සියලු වැඩ නිම වෙලා භාවනා කරනවා කියන දේ සිල් ගන්නවා කියන දේ වැරදි මතයක්. අපි හැම වෙලෙම පුරුදු වෙන්න ඕනේ මේ දැම්ම මේ මොහොතේම මේ අවස්ථාව කරා එළඹෙන්න. කොපමණ වැඩ තිබුණත් අත්‍යවශ්‍ය වැඩක් කරන්න අපි කාලය යොදා ගන්නවා. ඒක සාමාන්‍ය ඔබ අප කරන දෙයක්. එහෙනම් කොපමණ වැඩ මැද්දේ වුණත් භාවනාව කියන දේ ප්‍රගුණ කරගන්න පුළුවන් නම් ඒ තමයි අපිට සිහියෙන් එළඹි සිහියෙන් මිය යන්න පුළුවන්. ඒ වගේම සුගතිගාමි වෙන්න පුළුවන්. ඒ වගේම නිවන් දකින්න නම් භාවනාවෙන් තොරව නිවන් දකින්න බෑ. ඉතින් එහෙනම් භාවනාව ජීවිතේට අත්‍යවශ්‍ය දෙයක්. නිවන ගැන කතා කරනවා නම් බෞද්ධයන් වශයෙන් අපි. එහෙමනම් කොහොමද මේ භාවනාවට අපි නොදන්න අපි හුරු වෙන්නේ කියලා අපි ස්වාමීන් වහන්සේ දැන් ඔබට මේ මොහොතේදී ඔන්න විග්‍රහ කර දෙවි. ඔව් ඇත්තෙන් මම හිතන්නේ භාවනාවට ඉස්සරලා අපි බාධා කරන ටික මුලින් කතා කරගත්තොත් හොඳයි. භාවනාවක් ඔබ පටන් ගන්නකොට ඔබට තියෙන ප්‍රධානම ගැටලු ටික ඔබ තේරුම් ගන්න ඕනේ. ඒ තමයි පංච නීවරණ. මේ පංච නීවරණ ගැන අවබෝධයක් නැතුව භාවනා කරන්න ගියොත් සමහර ලාවට ඔබම අයියෝ මම භාවනා කරනවා කෝ මගේ හිත විසිරෙනවා මේක මට කරගන්න බෑනේ කියලා සම්පූර්ණයෙන් තමන් මානසික වැටෙන්න පුළුවන්. ඒ නිසා අපේ හිතේ තියෙන ස්වභාව මේවා ලෙඩ නෙමෙයි. මේවා මේ සසරේ හිතක ස්වභාවය. හැබැයි දැන් අපි ඔය කතා කර රටේ තියෙන වැඩ කර අසාවල් කර සැලසුම් කර ඉන්නකොට අපිට තේරෙන්නේ අපේ හිත මේ තරම් කලබලද මේ තරම්ම හිත දමනය කරගන්න අමාරු මේ තරම්ම පහත් මට්ටමේ හිතක් අපිට තියෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒක දකින්න භාවනාවට වාඩි වෙලා S2 පියාගෙන කුසල අරමුණකට හිත ගන්න උත්සාහ කරනකොට තමයි මේ හිතේ ස්වභාවය හොඳට දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා භාවනාවක් කරන කෙනෙකුට ඒක භාවනාවට විතර නෙමෙයි ජීවිතේ හැම දෙයකටම භාවනාව පැත්තෙන් ගමු. භාවනාව කරන කෙනෙකුට බාධා කරන පළවෙනිම දේ තමයි කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ කියලා කියන්නේ මෙන්න මේකයි. ඔබ තේරුම් ගන්න අපි ඇහෙන් දැකපු ප්‍රියමනාප දේවල් තියෙනවා ආස කරන දේවල්. කනෙන් අහපු දේවල් තියෙනවා අපි කැමති දේවල්. නාසයට දැනෙච්ච, දිවට දැනෙච්ච, කයට දැනෙච්ච මේ පංචේන්ද්‍රයන් ඔස්සේ ගත්ත ප්‍රියමනාප පංචකාම අරමුණු තියෙනවා. ඒ අරමුණු ගැන සිහි වෙනවා. S2 පියාගෙන ආනාපාන සතිය වඩන්නේ. හැබැයි හිත කැමති ප්‍රියමනාප දේවල් මතක් වෙනවා, සිහින ලෝකයකට යනවා. සමහරවිට භාවනා කරන ගමන් තනියෙන් hina යන්න පුළුවන්. එතකොට හිත දුවන්නේ භාවනා අරමුණ නෙමෙයි. හිත වෙන මනෝලෝකවල සැරිසරනවා. හිත අර ඇහැට පෙනිච්ච දේවල්, ගමන් ගියේ හැටි, තමන් විනෝද වෙච්ච හැටි, දරුවෝ ගැන සමහරලාට පවුලේ විස්තර, hina වෙච්ච දේවල්, සතුටු වෙච්ච දේවල් මේවා හිතට මතක් වෙවි හිතට පේන්න ගන්නවා. එතකොට අන්න ඒක භාවනාවට බාධා කරන පළවෙනිම දේ. ඒකට කියන්නේ කාමච්ඡන්දේ. ප්‍රියමනාප අරමුණු ඔස්සේ හිත දුවනවා. දෙවැනි එක තමයි අප්‍රිය අමනාප දේවල් ඔස්සේ හිත දුවනවා. ප්‍රියමනාප දේ විතරක් නෙමෙයි අප්‍රිය අමනාප දේවල්. ඇහැට පෙනිච්ච දේවල්, කනට ඇහිච්ච, නාස මේ පංච ඉන්ද්‍රියන් ඔස්සේ තමයි අපි අරමුණු ගන්නෙ. එතකොට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන පංචේන්ද්‍රයන් ඔස්සේ අපිට දැනිච්ච අපි අප්‍රිය දේවල්, අමනාප දේවල්, තරහ යන දේවල්, ද්වේෂය ඇති වෙච්ච දේවල් ඒවා තියෙන්න පුළුවන් අපේ හිතේ කාලයක්. ව්‍යාපාද. අපි භාවනා කරන්න වාඩි වෙලා ආනාපාන සතිය වඩනකොට මතක් වෙනවා අරු මට මෙහෙම කීව නේද? එහෙම කන්දෙන් ඔන්න තරහකාරයෙක් ගැන. ඊළඟට මේ අරුම් මෙහෙම කියලා තියෙනවා අපි ගැන කියලා කවුරු හරි කියපු කේලමක් ඔන්න මතක් වෙනවා. එතකොට ඒ ඔස්සේ අපි දන්නේමනේ අපි පටන් ගත්තේ ආනාපාන සතිය. හැබැයි ඒ ඔස්සේ අපේ හිත දුවන උගේ කාලෙත් එහෙම අපේ තාත්තගේ කාලෙත් එහෙම ඕන්ට නම් මොකක් හරි කියන්න ඕනේ. ඔහොම ඉඳලා හරියන්නේ නැහැ කිය දැන් හිත දුවන්නේ වෙන අරමුණක. හැබැයි අපි ඉඳගෙන ඉන්නවා ඇස් පියාගෙන. හැබැයි හිත ඇතුලෙන් වෛරය, ද්වේෂය උපද්දව ව්‍යාපාදයේ ඔස්සේ හිත දුවලා තියෙනවා. එතකොට ඒ වගේ අපි ඔවා සිහියෙන් භාවනාවේදී අඳුනන්න ඕනේ හිත දුවපු ගමන් මේ කාමච්ඡන්දය, මේ ව්‍යාපාදය.
අන්න එහෙම අඳුන ගන්න පුළුවන් වෙන්නේ ඒවා කල්තියා තේරුම් ගත්ත කෙනෙකුට විතරයි. එහෙම නැත්නම් අපි භාවනාවට වාඩි වෙච්ච වෙලේ ඉඳන් අපි භාවනා කරනවා වගේ පිටින් බලාගෙන ඉන්න කෙනාට පේන්න පුළුවන් S2 පියාගෙන හොඳට වම් අත උඩ දකුණු අත තියාගෙන ලස්සනට වාඩි වෙලා ඉන්නවා. හැබැයි හිත තියෙන්නේ භාවනාවේ නෙමෙයි. වෙන මනෝලෝකවල රටේ නැති දේවල් හිතලා ඒ භාවනාවෙන් නැගිටිනවා. ඉතින් භාවනා කරා කියලා කියනවා. නමුත් කිසි වැඩෙන භාවනාවක් නැහැ. ඒ නිසා පළවෙනි එක තමයි ප්‍රියමනාප කෙලෙස් ඇති වෙන අරමුණු හිතට මතක් වෙනවා. ඒක කාමච්ඡන්ද. ඊළඟට ද්වේෂයේ තරහව ඇති වෙන පංච ඉන්ද්‍රියන් ඔස්සේම ලැබිච්ච අර අපි අප්‍රිය අමනාප කරන මතකයන් හිතට වද දිදී ඒ ඔස්සේ හිත දුවනවා. ව්‍යාපාද. ඊළඟට මේ කුසලයට තියෙන අකමැත්තක් තියෙනවා. අරතියක් කුසල් වඩන්න භාවනා කරන්න පටන් ගත්තාම හිතෙනවා අනේ බෑ ඕක බෑ හෙට කරනවා. පස්සේ කරනවා. දැන් බෑ කම්මැලි. එතකොට මේකට කියන ධර්මයේ තීන මිද්ද කියලා නිදිමත, අලසකම, කම්මැලි ගතිය. දැන් බලන්න අපි සමහරලාවට අපි එල්ලි වෙනකන් අපිට අනුන්ගේ දේවල් ඔය හැලි කතා කර hina වී ඉන්න පුළුවන්. අපි හැමෝම දැන් මැච් එකක් වගේ දෙයක් නෑ. ඒ වගේ දේවල් වලට ඉතින් කට ඇරගෙන බලා චිත්‍රපටියක් වගේ මොනවා හරි දේවල් වලට නිදි මරාගෙන ඒවා බලලා පැය ගණන්. එහෙමයි. හැබැයි භාවනා කරන්න වාඩි වෙලා විනාඩි 5 යනකොට එහෙම බෙල්ල කඩාගෙන වැටෙනවා. එහෙමයි. ඊළඟට Taman දන්නේම නෑ සමහරුන්ගේ කෙල පෙරනවා. එක්ක එක පාට ගැසිලා යනවා. කොහේ හරි ගිහිල්ලා ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නින්දකට සැනින් භාවනා අරමුණට හිත ගත්ත ගමන් හිත වැටෙන්නේ භාවනාවට නෙමෙයි තීන මිද්දේට නිදිමතට. එතකොට මේ වගේ නිදිමත ඒක ධර්මයේ විස්තර කරන නිදිමත අලසකම කම්මැලි ගතිය ඇඟමැලි කැඩීම සමහරුන්ට බන කියන්න පටන් ගත්ත වෙලේ ඉඳන් ඈනුම් යනවා. ඈනුම් ඒ එපා වෙලා ඈනුම් යාම. එතකොට මේ වගේ බත්මත කියලා තියෙන කෑවට පස්සේ නිඳා ගන්න ඕනේ. එතකොට මේ ඔක්කොම ඇති වෙන්නේ තීන මිද්දේ ලක්ෂණ. මේවට බේත් නැහැ. මේක වීරියෙන් තමයි යටපත් කරගෙන අපාය බයි සිහි කරලා නෑ මං කොහොම හරි නිදිමතට තීන මිද්දේට වැටෙන්නේ නැතුව මං භාවනා අරමුණේම හිත පිහිටවනවා කියලා තමන් ඇති කරගන්න වීරියක් මත තමයි භාවනා අරමුණට හිත ගන්න තියෙන්නේ. එතකොට ඔන්න දැන් ඔබට භාවනා කරන්න පටන් ගත්තාම ඔබට වද දෙන එකක් තමයි ඔබේ හිත ප්‍රියමනාප අරමුණු ඔස්සේ දුවන්න පුළුවන්. කාමච්ඡන්ද. ඊළඟට අප්‍රිය අමනාප දේවල් සිහි වෙවි ඒ ඔස්සේ ද්වේෂය ඇති වෙන්න පුළුවන්. ඊළඟට නිදිමත අලසකම කම්මැලි ගතිය එපා වෙනවා බෑ පස්සේ කරනවා දැන් ඌව කරන්න බෑ කී හිත අර කුසලෙන් මේ ආපස්සට දානවා. එහෙමයි. හිත කුසලයට අකමැති වෙනවා කම්මැලි ගතිය ඇති වෙනවා. ඊළඟ දේ තමයි උද්දච්ච කුක්කුච්ච. එතන කරුණු දෙකක් තියෙනවා. එකට බැඳිලා තියෙන්නේ. උද්දච්ච කියන්නේ හිතේ විසිරීම. හිත විසිරෙන ඔයේක් දේවල් ඔස්සේ හිත විසිරෙනවා. ඒත් එක කුක්කුච්ච කියන්නේ දෙක එකට බැඳිලා තියෙන්නේ විසිරෙනකොට පසුතැවෙන්න ගන්නවා. අයියෝ මට මේක කරගන්න බෑනේ. ඇයි මට මෙහෙම වෙන්නේ? මොකද්ද මං කරපු කර්මේ? මම මොකක් හරි පවක් කරලා ඇති මට භාවනාව වැඩෙන්නේ නැහැ. මං ඉඳගත්ත වෙලේ ඉඳන් මට එක එක ඒවා මතක් වෙනවා. මගේ හිත දුවනවා. මගේ හිත එකඟ වෙන්නේ නැහැ. එහෙම හිත අපි පසුතැවෙන්න ගන්නවා. ඒකට කියනවා උද්දච්ච කුක්කුච්ච. හිතේ විසිරීමත් එක්ක ඇතිවන පසුතැවීමක් එනවා. එපා වීම. එතකොට භාවනා කරන්න වාඩි වුණාට පස්සේ සමහර ලාවට හොඳට භාවනා අරමුණට ගන්න කොටයි තේරෙන්නේ හිත කොච්චරනම් අරමුණෙන් අරමුණ දුවනවද. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නන්නේ මේ හරියට අර අත්ෙන් අතට පැන පැන යන රිලෙවෙක් වගේ කියනවා. එක අත්තක් අතහැරලා ඊළඟ අත්ත අල්ලනවා. ඒක අතහැරලා ඊළඟ අත්ත අල්ලනවා. ඒක අතහැරලා ඊළඟ අත්ත. ඒ වගේ අපේ හිතේ ස්වභාවය අපි ඒක අරමුණක් ඔස්සේ හිත ඉන්නොත් තව එකක් මතක් වෙනවා. අපි ඒ ගැන හිතා ඉන්නකොට ඔන්න තව එකක් මතක් වෙනවා. ඊට පස්සේ ඒ ගැන කල්පනා කරන. ඔහොම අපේ ජීවිතේම ගෙවෙන්නේ යම් හිතට එනේන අරමුණ ඔස්සේම අපි තමයි හිතට වහලෙක් අපි. එන අරමුණට වහලෙක්. ඒ ඇරෙන්න අපිට ඕන විදිහට අරමුණ පාලනය කරගන්න අපි මෙච්චර කල් පුරුදු වෙලා නැහැ. අපි එන අරමුණට අනුව ගමන් කරා මිසක් එන අරමුණට අනුව අපි වැඩ කරා මිසක් අපිට ඕන විදිහට කුසල අරමුණක තියාගෙන අපි හිත দমনය කරගන්න පුරුදු වෙලා නැහැ. අන්නේ නැති නිසා අපිට අර හිත দমনය කරන්න පටන් ගත්තට අපි වඩන්නේ ආනාපාන සතිය වෙන්න පුළුවන්. අපි හුස්ම රැල්ල ගැන හිතනකොටම මතක් වෙන්නේ එක්ක රට ඉන්න පුතා ගැන. දෙපාරක් තුන් පාරක් හුස්ම ගන්නකොට මතක් වෙනවා රෙදි ටික වැලේ. මොකද දන්නේ වහීත් දන්නේ. ඊට පස්සේ නැගිටලා යනවා රෙදි ටික අරන් දාන්න. ඊළඟට ඇවිල්ලා ආයි භාවනා කරගෙන යනකොට ආයි මතක් වෙනවා මේ දොර වහලක් දන්නේ. එතකොට ඒ වගේ රටේ නැති එක එක අරමුණු ඔස්සේ හිත දුවනවා.
එතකොට මේ එහෙම දුවන්න ටික වෙලාවක් යනකොට Tamanට තේරෙනවා අනේ මට භාවනාව කෙරෙන්නේ නැහැ මේ එක එකව මතක් වෙනවානේ. එතකොට පසුතැවෙනවා අනේ මට මේක කරගන්න බෑ කියන මට්ටමේ මානසික වැටෙනවා. සිත විසිරීම උද්දච්ච කුක්කුච්ච කියන්නේ පසුතැවීම. ඊළඟ එක තමයි නීවරණ අතර සැකේ. ඒකට කියනවා විචිකිච්ඡාව. ඒ කියන්නේ Tamanට දැන් මෙහෙම වෙනකොට හිත විසිරෙනවා, තරහ යනවා, කාමච්ඡන්ද ව්‍යාපාද ඊළඟට නිදිමත ගතිය, තීන මිද්ද, උද්දච්ච ඔය ඔක්කොම එනකොට මේක Tamanගේ හිතේ තියෙන ස්වභාවයක්. මේක සසර ස්වභාවයක්. අපේ රාග දේශ මොහ කියන අකුසල මූලයන්ගෙන් හැදිච්ච හිතක් අපිට තියෙන්නේ. මේ සසරේ අපි වඩපු දේවල් වල අපේ පුරුදු මත සකස් වෙච්ච විඥානි ස්වභාවය. මම මේක দমনය කරන්න ඕන කියන හැඟීමට එන්නේ නැතුව අපි සමහර වෙලාවට සැක කරන්න ගන්නවා. කවුරුත් මට හුනියන්ක් කරලාද දන්නේ නැහැ කියලා හිතෙන්නත් පුළුවන්. එහෙමත් හිතෙනවා. ඇයි මේ මට භාවනා කරන්න පටන් ගත්තාම එක එකව මතක් වෙනවා. හිත දුවනවා. කවුරු හරි මට කරලාද දන්නේ නැහැ. එක්කෝ මේක මගේ පෙර කර්මයක්ද දන්නේ. එක්කෝ මේ ධර්මයේ වැරදිද දන්නේ. එහෙමත් හිතනවා. බුදුරජාණන් වහන්සේ පෙන්න බුද්ධ ආදී අටතැන් ගැනම සැකයක් ඇති කර ගන්නවා කියලා. එක්කෝ බුදුහාමුදුරුවෝ ගැන සැක කරන ඔය බුදු වුණා කීවට ඉතින් ඔය භාවනාවේ වැරදි තියෙන්න පුළුවන් නේ කියලා එහෙමත් හිතෙනවා. ඊළඟට මේ ධර්මයේ ඕක කටපාඩමින්ලු ඇවිල්ලා තියෙන්නේ රහතන් වහන්සේලා කිව්වට අපි කොහොමද විශ්වාස කරන්නේ ඕක වෙනස් වෙන්න බැයිද අවුරුදු 2500 ගානක් තිස්සේ අපි ඕක වෙනස් වෙලා ඒ නිසා ওই භාවනාව හරියන්නේ ඔය බුදුහාමුදුරුවෝ දේශෝ දහමද ඔව් අන්න ඒ වගේ දැන් ඔන්න ධර්මයේ සැක කරනවා ඊළඟට ශ්‍රාවකයෝ ගැන ඔය නිවන් දැක්කා කිව්වට ඉතින් ඕවා අපි කොහොමද විශ්වාස කරන්නේ ඉතින් කෝ අද ඉන්න එපා ප්‍රාතිහාර ඕවා තියෙන්න එපා ওই භාවනාවල් කරලා හරියන්නේ ඕවා මේ කාලේ ඕවා කතන්දර ඔහොම කිය අන්න ශ්‍රාවකයෝ ගැන සැක කරනවා ඊළඟට අතීතය ගැන වර්තමානය ගැන අනාගතය ගැන සැක උපදනවා මේ වගේ හැම වෙලාවෙම සැකයක් ඇති වෙන්නේ ඒ සැකේ වැඩි වෙන්න ඒක මානසික රෝගයක් හිම්පව් කියලා දෙයක් නෑ ඊළඟට මෙලෝ පරලෝ ගැන කුසල් අකුසල් ගැන අපි කරන හැම දෙයක් ගැනම සැක ඇති වෙනවා ඒ සැකයත් එක්ක ඒක වැඩි වෙනකොට මේක කරන්න හිතෙන්නේ වැඩක් නෑ ඕවා වැඩක් නෑ කියන මට්ටමට එනවා අන්න ඒ නිසා ඔය මානසික මට්ටම් ගැන ඔබ අවබෝධයක් ඇති කරගත්තේ නැත්නම් ඔබට භාවනා කරන්න බෑ භාවනාව පටන් ගන්න පෙරම භාවනාවට බාධා වෙන දේවල් අඳුනගත්තේ නැත්නම් ඔබට භාවනා කරන්න බැරි වෙනවා. ඊළඟ දේ තමයි ඔය නීවරණ දැන් අපි ඔහොම වෙන් කරලා කරුණු පහකට පෙන්නුවට නීවරණ භාවනා කරනකොට නීවරණ ස්වરૂපේනුත් මතුවෙනවා. ඊළඟට අභිධර්මයේ විස්තර කරනවා වංචනික ධර්ම හැටියට නීවරණ මතුවෙනවා කියන. ඒ වංචනික ධර්ම හැටියට මතුවෙන්නේ මොකද විඥාන කියන්නේ මායාව. මේ විඥානේ මායාකාරී ස්වභාවය වංචනික ස්වභාවය දකින්න පුළුවන් චිත්තානුපස්සනාවක් වඩන හොඳට භාවනා වඩන කෙනාට තමයි විඥානේ තියෙන මායාවේ ස්වභාවය දකින්නේ. දැන් මම පොඩි උදාහරණයක් කියන්න මෙහෙම. අපි හිතමු ටිකක් භාවනාම කරන කෙනෙක් භාවනාවට ආස කෙනෙක්. හොඳ ආසයි භාවනා කරන්න කැමති. එයා හිත ඉන්නවා අනේ මට මේ භාවනා කරගත්තට මේ මට නිදහසේ භාවනා කරන්න දවසක් මේ ගෙදර අය ඔක්කොම ඉන්නකොට භාවනා කරගන්න බෑ කරදර මේ කට්ටිය කෑ ගහනවා මේ ටීවී දානවා රේඩියෝ දානවා කොහොම කාට හරි අපි ප්‍රශ්න දානවා කියලා හිතමු. දාලාට අපි හැමෝටම මේ බොහෝ දෙනා හිතයි නීවරණ කිව්වහම මේවා තමයි නීවරණ කියලා මේ ටීවී එක දාන එකයි. නෑ දැන් අපි එහෙම දාලා අපි හිතාගෙන ඉන්නවා මේ මට නිදහසේ භාවනා කරන්න දවසක් එනවනම් අපි හිතමු ඔන්න ඒ දවස ආවා. ගෙදර කට්ටිය කොහේ හරි ගමනක් ගිහිල්ලා මල ගෙදරක කොහේ හරි ගියා දැන් Taman තනියෙන් ඉන්න දවසක්. තමන්ට දැන් එදාට නිදහස් මොනවත් වැඩක් නැහැ. අපි හිතමු දැන් ඔන්න එයාට ඒ දවස් ඇවිල්ලා තියෙනවා කාත් කවුරුත් නැහැ. ගෙදර තනියෙන් ඉන්නේ. උදේම යුවා පිහුවා දැන් කාලා කන්න බොන්නක් තියෙනවා. දවසම දැන් නිදහසේ භාවනා කරන්න පුළුවන්. අවුරුදු ගාණක් හිටපු දවස ආවා. අපි හිතමු. දැන් ඔන්න මෙයා බොහොම සතුටෙන් උදේම නාලා කරලා ඔක්කොම කරලා බුදුන් ඇඳලා ඔන්න භාවනා කරන්න ආසනෙත් තියාගෙන බොහොම සතුටෙන් වාඩි වුණා කියලා හිතන්න. දැන් හිත ප්‍රබෝධමත් හිත ආසයි භාවනාවට කැමති හැබැයි එවැනි මොහොතක නීවරණ මතුවෙන්නේ දැන් භාවනාවට හිත ආසාවෙන් පෙළඹිච්ච වෙලාවක් වුණාට අර විඥානයේ ස්වභාවය තමයි නීවරණ මතුවෙන්නේ නීවරණ ස්වරූපෙන් නෙමෙයි එතකොට වංචනික විදිහට ඒක බුදුරජාණන් වහන්සේ මේ වගේ දැන් ඒක දැන් අපි හිතමු දැන් මෙයා ආනාපාන සතිය වඩනවා කියලා. එහෙමයි. ටික වෙලාවක් ආනාපාන සතිය කරගෙන යනකොට දැන් හොඳට දැන් වෙන බාධා වෙන දෙයක් නැහැ. දැන් ආසාව වෙන්නේ වඩන්නේ. ලොකු සතුටකින් දැන් හුස්ම රැල්ලේම හිත පිහිටවාගෙන ඉන්නකොට මතක් වෙනවා මේ දොර වැහුවක් දන්නේ. ගෙදර කවුරුත් නැහැ. දොර වහලක් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ යා නැගිටලා යනවා. ගිහිල්ලා දොර වහලා වහපු දොර හරි ආයි නිකන් අගුල් එහෙම දාලා බලලා ආයි ඇවිල්ලා වාඩි වෙනවා.
ඇවිල්ලා වාඩි වෙලා ආයි ටික වෙලාවක් භාවනා කරනවා. දැන් ඔන්න කවුරුත් නැහැ මම භාවනා කරනවා. එහෙම ටික වෙලා භාවනා කරනකොට මතක රෙදි ටික වැලි වහීද දන්නේ. ඊට පස්සේ නැකිටලා යනවා. ගිහිලා රෙදි ටික නමලා ගෙනහල්ලා තියලා ආයි භාවනා කරන්න පාටක් ගන්නවා. ඊළඟට භාවනා කරගෙන යනකොට ආයි සමහරලාට ජනෙල් වහලක් දාන්නේ. කවුරු හරි ඇවිල්ලා බැලුවොත් එහෙමත් හිතෙන්න පුළුවන්. අපි හිතමු ඒකත් වහලා ආවා කියලා. දැන් ඔක්කොම ඉවරයි. ජනෙලුත් ඇහුවා, දොරවලුත් ඇහුවා, රෙදිත් තරන් තිබ්බා. ඔක්කොම ඉවරයි. කිසි කරදරයක් නැහැ. හොඳට දැන් භාවනා කරගෙන යනවා. දැන් ඔක්කොම ඉවරයි. දැන් නම් නැගිටින්නේ නැහැ කියලා ඉඳගත්තා. චුට්ටක් කියලා භාවනා කරගෙන යන ටොයිලට් යන්න ඕනේ. දැන් මේ වුවමනාවක් නෙමෙයි. ගියාට ටොයිලට් යන්න අවශ්‍යතාවයකුත් නැහැ එතනට ගියාම. එතකොට මේක තමයි හිතේ ස්වභාවය, වංචනික ධර්මයන්ගේ ස්වභාවය. අපිව රූකඩයක් වගේ නැකිට ඕනවා, අපිට එනේන අරමුණට අපිව වහලෙක් බවට පත් කරනවා. එතකොට ඒ වගේ මේ හිතේ ස්වභාවය මේක දකින්න පුළුවන් අර චිත්තානුපස්සනාවක් වඩන හොඳට හිත ගැන සිහියෙන් ඉන්න ගැඹුරු දහම් නුවණක් තුලින් භාවනාවට වාඩි වෙච්ච කෙනා එනේන අරමුණට වහලෙක් වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්නවා මේ භාවනා අරමුණෙන් පිට මගේ හිතට ගලාගෙන එන හැම අරමුණක්ම මාව භාවනාවෙන් වෙනත් මගකට යොමු කරන්න. එක්ක මාව භාවනාවෙන් එළියට ඇදලා දාන්න, මාව භාවනාවෙන් නැකිටවන්න, හිතට එන බාධාවල්. ඒවා මාර පාක්ෂික අරමුණු. ඒ විදිහට අපිට දකින්න පුළුවන් නම් අන්න ඒ අරමුණු වලට වහල් නොවි භාවනා මානසිකාරේ ඉන්න පුළුවන්. අන්න ඒ නිසා මං හිතන්නේ භාවනාව පටන් ගන්න පෙර ඔන්න ඔය නීවරණ ගැන අවබෝධය ඇති කරගත්තා නම් අපිට භාවනාවක් දියුණු කරගන්න පහසුයි. ඉතින් ඒ නිසා නීවරණ ගැන දැනුමක් ඇති වෙන්නට ඕන. ඒ දැනුමත් එක්ක භාවනාවට ආසාවක් ඇති කරගන්න. ඒ නිසා අපි මල් පූජා කරනවා, පින්කම් කරනවා, බුදුන් වඳිනවා, මේ හැමදේම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මහා සාරෝපම කියලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ දේශනාවක්. කෙනෙක් හිතනවා මේ වටිනා දෙයක් හොයාගෙන එනවා මහ විශාල වෘක්ෂයක් ගහක් ළඟට. ඇවිල්ලා ගහේ වටිනා දේවල් ටික ඔන්න අපි නම් වැඩේ කරගත්තා කියලා කොළහතු ටිකක් කඩාගෙන කරේ තියාගෙන යනවා. තව කෙනෙක් එනවා ගහ ළඟට ඇවිල්ලා එයා දලු ටික කඩා ගන්නවා, එක්ක ගෙඩි ටික කඩාගෙන යනවා. මෙන්න අපි නම් ගහේ වැඩේ ගත්තා, අපි තමයි වැඩේ කරගත්තේ කියලා යනවා. තව පිරිසක් ඇවිල්ලා ගහේ පොත්ත රැහැගෙන යනවා කියනවා. තව පිරිසක් එලේ අරන් යනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා වටිනාම දේ අඳුනගත්ත කෙනා කොලාතු වලට රැවටෙන්නෙත් නැහැ. අර මේ දලු වලට රැවටෙන්නෙත් නැහැ, පොත්තට රැවටෙන්නෙත් නැහැ, එලේට රැවටෙන්නෙත් නැහැ. එයා දන්නවා ගහේ වටිනාම දේ තමයි අරටුව. එයා අර ඔක්කොම අයින් කරලා අරටුව රැහැගෙන වටිනාම දේ අරගෙන යනවා. එයා තමයි කනුව නැති කෙනා. අන්න ඒ වගේ අපි මේ මල් ටිකක් පූජා කරන එක පිනක්. එතකොට අපි අරන් ගිහිලා තියෙන කොළ ටික විතරයි. ඒ නිසා අපි බුද්ධ පූජාව තියනවා කියන්නේ ඒක පිනක්. හැබැයි අපි අර නිකන් දලු ටිකක් මල් ටිකක් කඩාගෙන ගිහිල්ලා විතරයි. ඒ නිසා ඒ ටික අපි ප්‍රාථමික මට්ටමින් ඔය ඔස්සේ තමයි ධර්මයට එන්නේ. මල් පූජා කරනවා, බුදුන් වඳිනවා, ධර්මයේ සිහි කරනවා, ඒවත් එක්කයි. හැබැයි ධර්මයේ තියෙන වටිනාම දේ හරය තමයි භාවනාව ඔස්සේ ඔබට ලබන්න තියෙන සැනසීම. අපි හඳුනේ දන් කොයිපමණ දුන්නත් කොපමණ සිල් ගත්තත් නිවන් දකින්න නම් භාවනා කළ යුතුයි. ඔව් දැන් අපිට මේ දන් දීදී එකපාරට නිවන් දකින්න බෑනේ. මල් පූජා කර කර ඉඳලා එකපාරට නිවන් දකින්නේ නැහැ. හැබැයි ඒ පින ඕනේ. දන් දීලා සීල් රැකලා භාවනා කරලා කරන පින නිවන් අවබෝධයට කරන ලොකු උපකාරය. ඒ පිනෙන් තමයි නිවන් මඟ හදලා දෙන්නේ. හැබැයි ඒ මඟ හදලා දුන්නාම ඒ මඟ ලැබෙන කෙනා පින් කරලා විතරක් හරියන්නේ නැහැ. පිනත් එක්ක කුසල් වඩන්න ඕනේ. ආර්ය මාර්ගයට බහින්න ඕනේ. ඔහු ධර්මයේ විමසන්න ඕනේ. දැන් අපිට දැන් වතුරට බහින්න නැතුව ගොඩ ඉඳගෙන පීනන්න පුරුදු වෙන්න පුළුවන්ද? ඒක බෑ. ඊළඟට තැපෑලෙන් ඩ්‍රයිවිං ඉගෙන ගන්න පුළුවන්ද? ඒක කරන්නත් බෑනේ. ඒ නිසා අන්න ඒ වගේ අපි වැඩේට බහින්න ඕන. එතකොටයි අපිට මේ ප්‍රතිඵල සියල්ල අත්විඳින්න පුළුවන්කම තියෙන්නේ. අපේ හිතේ ස්වභාවය තේරුම් ගන්න අපි භාවනාවට වාඩි වෙන්න ඕන. එතකොටයි අපේ හිත මේ වගේ කියලා තේරෙන්නේ. අපි හිත ගැන බණ 100ක් ඇහුවත් කොච්චර බණහා හිටියත් හිතේ ස්වභාවය හරියට දකින්න නම් අපි භාවනාවට වාඩි වෙන්න ඕන. ඒ නිසා අපි පීනන්නේ මෙහෙමයි කියලා පීනන වැඩසටහන් බලනවා. පීනන හැටි ගැන අපි වෙනම පොතක් ගෙනහල්ලා ගොඩ ඉඳගෙන අතපය කරකෝල පුරුදු වෙනවා. ඊළඟට අපි මොනවා හරි තව දේශන අහනවා මේ පීනුම් ගැන දේශන.
ඒබැයි මේ ඔක්කොම අරගෙන තියාගෙන හිටියත් වතුරට බැස්සේ නැත්නම් ඔබට පීනන්න බෑ. අන්න ඒ වගේ ඔබ කොච්චර බණ ඇහුවත් මොන දේවල් කරත් මේ භාවනාවට වාඩි වෙනකොට තමයි ඔබට මේ හිතේ ස්වභාවය දකින්න තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රායෝගික දේ ඔබේ ජීවිතය තුළ ඔබ ටික ටික හරි අත්විඳින්න උත්සාහ කරන්න. එතකොට තමයි මේ ධර්මයේ හරය ඔබ ගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා පුළුවන් දැන් ගිහි ජීවිත ගත කරගෙන ධර්මයේ දියුණු කරන බොහෝ පිරිස මම පෙන්නන්න. ඔය මට මතකයි මම ඉස්සර 2005 හෝ 4 මම ඕමාන් වලට වැඩම කරා. මම හිතන්නේ මේ අවුරුද්දෙත් මට පොසොන් මාසේ ඕමාන් වලින් ආරාධනා කරලා තියෙනවා. ඉතින් මට මතකයි මම ඒ කාලේ වැඩම කරපු කාලේ එහි හිටිය හොඳ පිරිසක් හිටියා. ඒ අයගේ එක ක්‍රමවේදයක් තමයි ඕන් මම හිතන්නේ මේ මම හිතන්නේ ඔබ කොයි රටේ හිටියත් ඔබට ලොකු ආදර්ශයක්. එහි මම හිතන්නේ සිකුරාද සෙන්සුරාද තමයි නිමාඩු හම්බෙන්නේ. ඒ අය සිකුරාදට කණ්ඩායමක් හිටිය මට මතකයි මේ එක ගෙදරකට එකතු වෙනවා 50ක් විතර. එකතු වෙලා සිකුරාද දවසේ දැන් කවුරුත් නැහැ. හාමුදුරුවෝ යන්නේ වෙසක් පොසොන් වගේ විතරයි හාමුදුරු කෙනෙක් වඩම්මන්න පුළුවන්. ඉතින් ඒ අය කරන්නේ එදා දවසේ ගෙදර බණපටි දාගෙන උදේ බණක් අහනවා. ඊළඟට භාවනා පටියක් දාලා භාවනා කරන හැමෝම සමූහ භාවනා වශයෙන් භාවනා කරනවා. ඊළඟට ධර්ම සාකච්ඡා කරනවා. ඒ ගෙදර අර එන 50 දෙනෙක් ඉන්නවනම් 50 දෙනාටම කෑම හදනවා. ඊට පස්සේ කෑම කාලා ආයි ධර්ම සාකච්ඡා කරනවා. ආයි වාඩි වෙලා භාවනා කරනවා. දැන් මේ වගේ දවසක වැඩසටහනක් එක ගෙදරක එක දවසක් කරනවා. එහෙමයි. ඊළඟ සිකුරාදා තව කෙනෙක්ගේ හරියට මේ පොයේ දවසක කරන පොයේ දවසක සිල් වැඩසටහන් දැන් සමහර දැන් මේක පුරුදු වමනාව සද්ධාව නැත්නම් එක බණක් අහ ඊට පස්සේ කයිවාරුව පටන් ගත්තාම රෑ වෙනකන් කයිවාරුවනේ කට්ටිය. ඒක නෙවෙන්නේ. එතකොට අර ධර්ම මානසිකාරය ඉවරයි. වෙලාව ගිහිල්ලා ඉවරයි. ධර්ම සාකච්ඡා කෙසේද සාකච්ඡාව තමයි ඊට පස්සේ එක එක්කෙනාගේ හැලී ගැන සාකච්ඡාවෙන් ඉවරයි ඊට පස්සේ. එහෙම නෙමෙයි මේ බණ අහලා දවසේ ෂෙඩියුල් එකක් තියෙනවා. අද මේ දැන් වෙලාව හදා ගන්නවා. දැන් ඔන්න 8 ඉඳන් 9 වෙනකම් මේ බණ තමයි අදහන්නේ. ඊළඟට 9 ඉඳන් 9:00 වෙනකම් මේ භාවනාව කරනවා. මේ වෙලාවේ මෙන්න කෑමට පැයයි. කාලය ඉවරලා මේ පැයයි. ඊට පස්සේ කතා කරන්න බෑ. ඒ වගේ ගානට ටයිම් ටේබල් එකක් ඔස්සේ අර ගෙදරකට එකතු වෙලා මේ පිරිස භාවනා ඊළඟ ගෙදර තව දවසක්. ඊළඟට මේ කීප දෙනා ගෙදරින් ගෙදරට එකතු වෙලා ධර්මයේ පුරුදු කරන. ඉතින් ඒ නිසා මම දැක්ක හොඳ පිරිසක් ඒ කාලේ හිටියා. මේ ක්‍රමයක් එක්ක ගොඩ නැගිච්ච. ඉතින් ඒ නිසා අපිට පේනවා ඔබ කොහේ හිටියත් ඔබට ඔබ ඉන්න රටේ ඔබට පුළුවන් විදිහට ඔබට ලැබෙන වෙලාවෙන් ඔබ ධර්මයේ පුරුදු කරන්න උත්සාහයක් ගන්න. ඒ නිසා අපිට පේනවා දැන් සමහර රස්සාවට යනවා. ඒ යන්න පැයක් යනවා. ඒ යනකොට සම්පූර්ණයෙන්ම බණපටියක් CD එකක් අහගෙන යන්නේ. යනකොටත් අහනවා එනකොටත් අහනවා. ඉතින් එහෙම කාලයක් යනකොට දැන් මාසයක් යනකොට සමහරට බණ 30ක් 40ක් අහලා මාසයකට මේ රස්සාවට යන්නේ අතරතුර ඒ තුල කාලයක් යනකොට හොඳ දහම් දැනුමක් ගොඩ නැගිලා. ඉතින් ඒ නිසා කෙනෙක්ගේ ජීවිතේට ප්‍රායෝගිකව ඇත්තටම අවශ්‍යතාවය එන්න ඕනේ. දැන් අපිට වැසිකිලියන්න අවශ්‍ය වුණාට පස්සේ අපි කියනවාද නෑ මම ලබන සතිය යනවා මට වැඩ වැඩි කියලා. අපිට බඩ කිනිනවා කන්න ඕනේ. බඩ දනවා දැන්. එතකොට අපි කියනවා දැන් මේ දවස්වල මට වැඩ වැඩි ඒ නිසා මට කන්න වෙලාවක් නැහැ. අපි ඊළඟ සතිය දිනයක් දාගමු කියලා. එහෙමයි. නෑ අපිට කන්න ඕන වුණාම අපි කොහොම හරි ගිහින් කනවා. වැසිකිලියන්න ඕන නම් මොන වැඩේ තිබුණත් අතහැරලා දුවනවා. ඇයි ඒක ශාරීරික අවශ්‍යතාවය. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තමන්ගේ ශරීරයත් එක්ක බැඳිච්ච දේවල් බවට ධර්මයේ පත් කරගන්න. ඒකයි කියන්නේ මේවට ඉන්ද්‍රිය හැටියට වඩන්න කියනවා. දැන් අපිට ඇස කන නාසය දිව ශරීරය මේ ඇඟත් එක්ක බැඳිච්ච ඉන්ද්‍රිය තියෙනවා වගේ සද්ධාව ඉන්ද්‍රියක් කරගන්න. සද්ධා ඉන්ද්‍රිය. ධර්මාවබෝධයට ඇති කරගන්න වීරිය ඇඟෙන්න එන දෙයක් බවට වීරියක් බවට පත් කරන්න වීරිය ඉන්ද්‍රිය. සිහිය භාවනා කරලා ධර්මයේ තුල පිහිටවන සිහිය ඉන්ද්‍රියක්. එතකොට එයා හැම වෙලාවෙම භාවනාව කියන එක ඇඟේම තියෙනවා. හැම වෙලාවෙම උත්සාහ කරන ධර්මයේ ඊළඟට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පහ තමන්ගේ ජීවිතයත් එක්ක බැඳිච්ච ඉන්ද්‍රියන් හැටියට වඩන්න කියනවා. එහෙම වැඩෙන්න ජීවිතේට ධර්මයේ හැම වෙලාවෙම ධර්මයත් එක්ක ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ මට්ටමට ජීවිතේ ගොඩනගා ගත්තොත් ඔබ මොන දේ කරත් මොන රස්සාව කරත් කොහේ හිටියත් ලෝකේ කොතන හිටියත් ඔබට ධර්මයේ දියුණු කරගන්න පුළුවන්. ඉතින් අන්නේ වැඩපිළිවෙලට යොමු වෙන්න තමයි මම හිතන්නේ අපි මේ වැඩසටහන් ඔස්සේ ඔබ පොළඹවන්නේ. ඒ නිසා ඒ වැඩපිළිවෙල තුල තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න ඔබ දක්ෂ වෙන්නට ඕනේ. හොඳයි. දැන් ඔබට පසක් වෙනවා ඇති භාවනාව පිළිබඳ ඔබ නොදත් බොහෝ කරුණු කාරණා කීපයක් අපි මේ සති දෙක තුලම ඔබට මූලික දැනුමක් වශයෙන් ලබා දුන්න අපේ ස්වාමීන් වහන්සේ. මම හිතනවා ඒක බොහොම වැදගත් වේවි. ඉතින් අපි ලබන සතියේත් බලාපොරොත්තු වෙනවා භාවනා
ක්‍රමවේදයන් පිළිබඳව මූලික හැඳින්වීමක් ලබා දෙන බොහෝ දෙනාගේ ඉල්ලීම මේ සඳහා තිබෙන නිසාම අපේ හාමුදුරුවෝ වහන්සේගෙන් කාරුණිකව ඒ සම්බන්ධව ඉල්ලා සිටින්නේ. මම හිතනවා ඉතින් ඒ දැනුම් සම්භාරයත් එලෙසින් ඔබේ සිතට ඇතුළු වුණාට පස්සේ අපි බලන්න ඕනේ මේ අපිට කුසල් කරන්න පින්දහම් කරන්න අවස්ථාවන් ලැබෙනවා. මේ දේවල් අතර අපි යහපත් විදිහට වඩාත් උචිත විදිහට කාලානුරූප විදිහට මේ කුසල් කරන්න පණ එක වඩාත් උචිතයි. අන්න එවැනි කුසල් කරන පිරිසක් අපත් සමග සහසම්බන්ධලා ඉන්නවා මේ කලෝරෙලි වැඩසටහන සම්බන්ධව. අන්න ඒ පිළිබඳව දැන් මේ මොහොතේ අපේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්න සූදානම් වෙනවා. ඔව් ඇත්තෙන්ම මම හිතන්නේ ඔබ බොහෝ දෙනෙක් දන්නවා අපි මේ වෙනකොට කරන පින්කම් කීපයක් ගැන. ඒ අතර ඇත්තෙන්ම දැන් මේ දිනවල අපිට තියෙන මහා ලොකුම අපි කරන විශාලම පින්කම තමයි අපි හොරණ ඉදිකරන ආරාමේ වැඩ අවසන් කරන්න විශාල වෙහෙසක් දරනවා. මොකද පෙබරවාරි 21 වෙනකොට වැඩ කටයුතු අවසන් කරමයි දැන් දවසකට බාසුන් නැහැලා 25ක් 30ක් වගේ පිරිසක් කටයුතු කරනවා. ඉතින් අපි මේ සෙනසුරාදා දිනවල ශ්‍රම දාන කරනවා. ඉතින් බොහෝ පිරිස ඇවිල්ලා ශ්‍රමයෙන් අපිට උදව් උපකාර කරන කටයුතු වලට. ඒ නිසා මේ ආරාමේ වැඩ කටයුතු වෙනුවෙන් අපිට මම හිතන්නේ බොහෝ දෙනෙක් උදව් උපකාර කරනවා. ඉතින් ඒ නිසා අද දවසේ අද මාව ඉතින් හම්බෙන්න තියෙන දවස. ඉතින් ඒ අය මං හිතන්නේ ඒ අයට අපිට උදව්වක් කරන්න බැරි වුණාට ලංකාවේ ඉන්න තමන්ගේ දෙමව්පියන්ට ඥාතීන්ට කියලා ඔවුන් ඒවල අපිට අද දවසේ ආධාර උපකාර කරා සමහරු. ඉතින් ඒ නිසා රුමේනියාවේ නැවක සේවය කරන D.W. නිමලසිරි මහතා බිරිඳ තමයි අද ආවේ. ඇවිල්ලා තමන්ගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණෙන් මේ ආරාම පූජාව සඳහා ආධාර කරා. ඒ වගේම ලෙබනන් වල ඉන්න ලලිත් සමරකෝන් මැනික් ඉන්නේ පදිංචි වෙලා ඉන්න එතුමාගේ පියා එවලා තිබුණා අද අපිට මුණ ගැහිලා හාමුදුරන්ට මේ ආධාරයක් කරන්න කියලා ආරාම පූජාව සඳහා. ඒ වගේ විශේෂයෙන් මතක් කරන්න ඕන ලෙබනන් වල K.A. නිරෝෂා මහත්මිය ඇත්තෙම ඒ අම්මයි මං හිතන්නේ මල්ලිද කොහෙද අද ආවා. මේ මාතරින් ගිහිලා මාතර ඉඳන් කිලෝමීටර් 44ක් යන්න ඕන කියව හක්මන පැත්ත. මං හිතන්නේ බොහෝ දුර ඈත ඉඳන් ඉතින් හරි පව් ඉතින් හරි අහිංසක අම්ම කෙනෙක් ඉතින් අටපිරිකරුකුත් අරගෙන ඉතින් ඒ දුව දීපු ආධාරයක් කියලා ඇවිල්ලා බොහොම දුක් විඳින බොහොම දුෂ්කර ගමනක් ගෙවාගෙන ඇවිල්ලා අද අපි මුණ ගැහිලා ආරාම පූජාව සඳහා ආධාරයක් කරලා ගියා. ඉතින් K.A. නිරෝෂා මහත්මිය මෙතන එතුමියත් එක්කම සේවය කරන නෝනි කියලා තවත් මහත්මියක් එකතු වෙලා අපිට මේ ආරාම පූජාව සඳහා ආධාර උපකාර කරා. ඒ වගේම K.G. නන්දාවති ලෙබනන් වල ඉඳන් තමන්ගේ දෙමව්පියන්ට පින් පිණිස අපිට උදව් උපකාර කරලා තියෙනවා ආධාර කරලා. M.A.G. සුනිල් ලෙබනන් වල ඉඳන් ඒ වගේම සෞදි අරාබියේ ඉඳන් සුනිල් විජේරත්න මහත්මයා හිතන එතුමා නිතර අපිට කතා කරනවා පින්කම් සඳහා. සෞදි අරාබියේ සුනිල් විජේරත්න මහත්මයා ඒ වගේම කුවේට් වල ඉඳන් සීතා රත්නලතා මහත්මියත් ආධාර උපකාර කරලා තියෙනවා තමන්ගේ මියගිය මෑණියන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණේ. ඉතින් ඒ නිසා අපි මේ කරපු හැම පිනකින්ම අපි ඔබට මේ පින් අනුමෝදන් කරනවා. මොකද අපි අංග සම්පූර්ණ ආරාමයක් ඉදි කරන්නේ. ඉතින් දැන් මං හිතන්නේ වැඩ අවසන් වෙගෙන යනවා. ඉතින් වැඩ ඉවර වෙනකොට අපිට තේරෙන්නේ මේ ආරාමයේ මහ විශාල නිර්මාණයක් ඔබට ලංකාවට ආපු කාලෙක හරි දකින්න පුළුවන් වෙයි. කුටි කීපයක්, බුදුමැදුරක්, සක්මන් වල මේ සියල්ල අවසන් කරලා ඒත් එක්ක අපි පෙබරවාරි 21 මේ ආරාමේ අවසන් කරලා පළවෙනි අදියර මේ ආරාමේ පූජා කරනවා. ඒත් එක්ක අපි එදාට බලාපොරොත්තු වෙනවා වෙනම තව ගොඩනැගිල්ලකට මුල් ගල තියන්න. ඇත්තට මේ ගොඩනැගිල්ලේදී මම දැනට ආයුර්වේද ඊළඟට සංස්ථාව ඊළඟට ආයුර්වේද වෛද්‍යවරුන්ගේ උපදෙස් අරගෙන ඒක සැලසුම් කරන්නේ තට්ටු දෙකක ගොඩනැගිල්ලක් හැටියට උඩ වෙනම භික්ෂුන් වහන්සේලාට වාට්ටු වගේ අපි මේ ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේලා එතනට ගෙනහලා අපි නේවාසිකව ප්‍රතිකාර කරන වැඩපිළිවෙල එතන වාට්ටු 6ක් වගේ පොඩි කාමර වගේ භික්ෂුන් වහන්සේලාට යට සම්පූර්ණයෙන්ම ආයුර්වේද ප්‍රතිකාර කරන කොටසක් හදන්න. ඔය විනේ තියෙනවා ජේතවනාරාමේ තිබිලා තියෙන සන්තාගාරයක් කියලා. ඒකේ දැන් ඔය අද ඔය අපි කරන්නේ ආයුර්වේද ස්ටීම් කරනවා කියලා මුළු අර ඇඟේම රස්නේ දුමක් යවලා ඉවරලා බෙහෙත් කොළවලින් දුමෙන් දහඩිය යවන්නේ. අන්න ඒ වගේ විනේ තියෙනවා මේ ක්‍රම ගැන. ඉතින් ඒ ඔස්සේ විනේ තියෙනවා බේසජ්ජං කන්දකේ කියලා බුදුරජාණන් වහන්සේ ගිලම් භික්ෂුන් වහන්සේලාට වෙනම බෙහෙත් නියම කරපු ක්‍රම. ඉතින් මේ පරණ ආයුර්වේද ක්‍රම ඔස්සේ පංච කර්ම කරන්න පුළුවන්. අපි ලංකාවේ දැනටම වෛද්‍යවරුන් දැනුවත් කර වෛද්‍යවරු එකතු කරනවා සද්ධාවන්ත මේ වගේ භික්ෂුන් වහන්සේලාට ඇවිල්ලා එතනට ඇවිල්ලා ප්‍රතිකාර කරන්න පුළුවන් සද්ධාවන්ත වෛද්‍යවරු. ඉතින් ඒ නිසා අපි ඔබටත් දැනුවත් කරනවා අපිට මේ වැඩපිළිවෙල මහ විශාල වැඩපිළිවෙලක් ඔබට පුළුවන් ඉදිරියේ මං හිතන්නේ අපිට ඔය මේ සුග මනින උපකරණ ඒවා
ඊළඟට ඔය ඒ වගේ බෙහෙත් හේත් ඊළඟට ඔය කොලෙස්ටරෝල් මලන මං හිතන වෙනම උපකරණ තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපි ඔබට පුළුවන් නම් ඒ විදේශ රටවලින් අපට ඒවා ලැබෙන්න සලස්සන්න. ඒ නිසා අපි ඒ භික්ෂුන් වහන්සේලා ඒ ආරණ්‍යගත හොඳට හිත වඩපු ගිලන් වෙච්ච ස්වාමීන් වහන්සේලා අපි වඩම්මලා උන්වහන්සේලාට මේ ආයතනය තුල නොමිලේ ආයුර්වේද ප්‍රතිකාර කරලා නේවාසිකව ඒ ආයුර්වේද ප්‍රතිකාර කරන පංචකර්ම කරන ඒ වගේම දැනට විශේෂඥ වෛද්‍යවරු අපිට එකතු වෙලා තියෙනවා එතනටම ඇවිල්ලා බෙහෙත් කරන්න. ඉතින් මේක මහ විශාල වැඩපිළිවෙලක් මේ ගොඩනගන්නේ. ඒ නිසා ඇත්තම රජයක් කරන්න ඕන දෙයක් අපි මේ කරන්නේ. ඒ නිසා මහ විශාල වැඩපිළිවෙලක් ශාසනය වෙනුවෙන් ගොඩක් හිත දියුණු කරගත්ත ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් කරන මේ වැඩපිළිවෙලට ඔබේ ශක්ති පමණින් ඔබ අපිට උදව් උපකාර ආධාර උපකාර කරන්න මේ වැඩපිළිවෙල අපිට සිදු කරමින් මහ විශාල ශාසනික වැඩපිළිවෙලක් මේ ශාසනය වෙනුවෙන් ගොඩනගා ගැනීම සඳහා ඒ සඳහා ආධාර උපකාර කරපු ඔබ හැම දිනාටම ධර්ම අවබෝධයම ලැබේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා. ඒත් එක්ක අපි ඔබට ආරාධනා කරනවා අපේ වෙබ් අඩවිය ඔස්සේ ඔබට මේ සියල්ල දකින්න පුළුවන්. avabuddhist.com කියලා අපි අලුත් වෙබ් අඩවියක් ආරම්භ කරා. අපේ බණ ධර්ම දේශනා විශාල ප්‍රමාණයක් ඔබට ඒවෙන් අහන්න පුළුවන්. ඒ වගේම bhavana.org කියන වෙබ් අඩවියත් avabuddhist.com කියන වෙබ් අඩවියත් ඔබ පරිශීලනය කරන්න. එතකොට ඔබට මේ සියල්ල දැක බලා ගන්නත් පුළුවන්. එහෙමයි අපේ හාමුදුරනේ. ඉතින් ඔබට මේ සියල්ල දැක බලා ගැනීමට වගේම අපේ ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කිරීමට දුරකථන අංකය දැන් මම සඳහන් කරන්නම් මේ මොහොතේදී 0115 753 987 0115 753 987 කියන දුරකථන අංකය. ඒ වගේම ජංගම දුරකථන අංකයක් ඔබට මේ මොහොතේදී හඳුන්වා දෙන්න සූදානම් වෙනවා අපේ ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කිරීමට 071 8 671.86 071 671.86 කියන මේ දුරකථන අංකයනොත් ඔබට පුළුවන් අතිපූජනීය ගලිගමේ ඥානදීප ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කිරීමට. ඉතින් වෙනදා වගේම අද සුපුරුදු ආකාරයට CCTV නාලිකාව ඔස්සේ ඔබට තිලන කරන කලෝරෙලි වැඩසටහන වෙනුවෙන් මේ දහම් සාකච්ඡාවට කතිකාවට තමන්ගේ දහම් දැනුම ලබා දුන් සඳහා වැඩම කරවදාල අතිපූජනීය ගලිගම ඥානදීප අපේ හාමුදුරන් වහන්සේට චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදුක් නිරෝගීභාවය මේ මොහොතේදී පතනවා. ඒ වගේම තව තවත් දුරට මෙලෙසින්ම මේ ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කිරීමේ ප්‍රජා සත්කාර කටයුතු සිදු කිරීමට ආයු වර්ණ සැපබල ප්‍රඥාවෙන් සපිරි උතුම් අනාගතයක් සඳහා උන්වහන්සේට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමස්කාර පූර්වක ගෞරවනීය ස්තුතිය පුද කරමින් අද දින කළුවරේලිය වැඩසටහන මෙතකින් නිමා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.